හෙලෝ කොහොමද ඔයාලට අපි අනුරාධපුරේ යන්නේ මේ තියෙන්නේ අපි එහෙ ගෙනියන්න ලෑස්ති කරගත්ත කෑම ටික අද පොසොන් දවස අපි ඉතින් හිතුවා අනුරාධපුරේ ගිහින් එන්න ඕනේ කියලා. ඔන්න මම ලෑස්තිලා ආවා. අපි යන ගමන් අපේ කට්ටිය කොහරි යන්නේ නැද්ද මුලින්ම පන්සිල් අරගෙන එහෙම තමයි යන්නේ. යන අතරමඟ ඔන්න මුලින්ම අපිට දන්සලක් හම්බුණා. මම ඒකට ගියා. ඔය ඉන්නේ පස්සෙන් අපේ අම්මා. ඒකේ තිබ්බේ කිරිබත් දන්සලක් ළමයි. ඒක මාරම රසට තිබ්බා. කිරි ගොඩක් දාලා ඒක මාරම රසට හදලා තිබ්බා. මම ඉතින් ඔන්න කනවා. කාලා එහෙම අපි ආපහු යන්න පිටත් වුණා. ඒ යන අතරමඟ අපිට කඩල දන්සලකුයි කුරක්කන් කැඳ දන්සලකුයිත් හම්බුණා. ඊට පස්සේ අපි ආවේ දඹුල්ල පන්සලට යන්න. අපි ඒ පන්සලට යන්න ගලක් නගින්න ඕන. ගල උඩ තමයි පන්සල තියෙන්නේ. සෙනග කොටාරයක් හිටියදා අපි ඉතින් මලුත් අරගෙන දඹුල්ලේ පන්සලට යන්න ඔය ගල නගින ගමන් තමයි ඉන්නේ. අපේ ගෙදර අම්මයි අප්පච්චි අපේ නැන්දලා ඔක්කොලම වගේ ගියා එහෙ යන්න. මම නම් මේ යන්නේ 3 වෙනි පාර වෙන්න ඕනේ. යන අතරමඟ අපිට මෙයාලවත් හම්බුණා. එහෙ මාරම හුළඟක් තියෙන ළමයි. ගහගෙන යන තරම් හුළඟ. හුළඟ වගේම ටිකක් අවසරකුත් තිබ්බා. මේ තියෙන්නේ දඹුලුගල උඩ තියෙන view point එක. එතන ගියාම මුළු පැත්තම ලස්සනට පේනවා. මේ අපි පන්සලට ඇතුල් වෙන තරම තිබ්බ පුකුණ. ඒකේ නෙළුම් මල් ලස්සනට පිපිලා තිබ්බා. ඔය තියෙන්නේ ගල. ගල ඇතුලේ තමයි හැමදේම තියෙන්නේ. ඒ කියන්නේ පිළිමම්බලා චිත්‍ර ඇඳලා හැමදේම තියෙන්නේ ගල ඇතුලේ. මම දැන් ඉන්නේ දඹුල්ල පන්සලේ. මෙහෙ මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. අවුව චුට්ටක් සැර වැඩි. ඒ වුණාට මෙහෙ මාරම ලස්සනයි. මේ තියෙන ගල ඇතුලේ අඹලා දෙන පිළිම. මේ විදිහේ පිළිම හැම තැනම වගේ ගල ඇතුලේ මේ විදිහට හදලා තියෙනවා. හිටි පිළිම, සතපෙන පිළිම, ඒ වගේ එක එක විදිහේ පිළිම ගොඩාරියක් තිබ්බා. ඒ වගේම ගල හැමතැනම ගල උඩ දෙපැත්තේ හැමතැනම චිත්‍ර ඇඳලා තිබ්බා. මාරම ලස්සන චිත්‍ර. ඒවා දැන් ගොඩක් පරණයි. ඒ වුණාට තාමත් හොඳට තියෙනවා. හැමතැනම වගේ කිසිම හිස් තැනක් නැතුව චිත්‍ර ඇඳලා තිබ්බා. අපි දැන් තවත් තැනකට යනවා බලන්න. බලමු මෙතන කොහොමද කියලා. මේ බලන්න මේ පිළිම හැම එකක්ම එකම වගේ. මේ ගල ඇතුලේ තමයි මේවා ඔක්කොම හදලා තියෙන්නේ. තනත් එහෙමයි. ගලේ හැමතැනම චිත්‍ර ඇඳලා තිබ්බා. කිසිම හිස් තැනක් නැහැ ගල උඩ, ගල වටේට. හැමතැනම වගේ චිත්‍ර ගොඩාරියක් ඇඳලා තියෙනවා. ඒවා බලන්න ආසයි, බලන්න ලස්සනයි. මෙතන තව කලයක් වගේ එකක් තිබ්බා. ඒකට ගල උඩ ඉඳන් වතුර බින්දුවක් වැටෙනවා.
පස්සේ වැඳලා කරලා අපි ආපහු එන්න පිටත් වුණා. එන අතරමඟ මේ විදිහට අච්චාරු කඩ ගොඩක් තියෙනවා. ඉතින් මමත් එකක් ගත්තා. අපේ අම්මා වැන්නා මට ඕවා කන්න එපා වෙයි කියලා. ඊට පස්සේ අපි ආපහු වෑන් එක ළඟට ඇවිල්ලා තේ එකක් එහෙම දීලා ආපහු යන්න පිටත් වුණා. යන ගමන් සවුදන්සලකුත් හම්බුණා. තව අයිස් දන්සලක් හම්බුණා. ඒ විදිහට ගොඩක් දන්සල් අපිට යද්දිත් හම්බුණා. ඔය මං ගත්තු වීඩියෝ කැලි ටිකක් තමයි දාලා තියෙන්නේ අපිට හම්බුණ දන්සල් වල. ඉතින් අපි මෙහෙම යනවා අපේ අනුරාධපුරේ නන්දලා ගෙදර. එහෙනම් අපි හෙදි හම්බ වෙමු. Hello. Hello guys. දැන් අපි ඉන්නේ නැන්දල දිහා. අපේ නැන්ද ඉන්න අනුරාධපුරේ. අපි හැවා. දන්සල් වලට ගිහින් එන ගමන් අපි එහෙත් ඇවිල්ලා මෙහෙ ටිකක් වෙලා ඉඳලා එහෙම යන්න තමයි ආවේ. එහෙනම් අපේ නන්දලා ගේ ළඟ ලස්සන අලක් තියනවා ළමයි. අපි ඊට පස්සෙත් එන්නවා බලන්න. අපේ කට්ටිය නෑවා. ඒ වුණාට මම නෑ. මං නන්දලා ගෙදර ඉන්නම් කියලා. නිකන් බලලා විතරක් එන්න ගියා. නැන්දගේ දුව මාව එක්කන් ගියා වැව බලන්න. මේ තියෙන වැව මාර ලස්සනයි. වතුර නිර්මල පාටට තිබ්බා. එයා නම් කිව්වා වැව ළඟදී සුද්ධ කරා කියලා. ඒකයි වැව නිල් පාටට පේන්නේ කියලා කිව්වා. අපි එතෙන් ගිහින් ටිකක් වෙලා ඉඳලා ආපහු ගෙදරට ආවා. මම ගිය පාරෙද්දී මේ වැවේ තිබ්බ නෙළුම් මල් ගොඩක් පිපිලා. ඒක ඔක්කොම මේ පාර සුද්ධ කරලා හැම එකම අයින් කරලා. ඒක නිසා මේ පාර නම් එහෙම මල් තිබ්බේ නැහැ, වතුර විතරයි. ඉතින් අපි වැවේ චුට්ටක් බැලලා ඉඳලා ආපහු ආවා. ඉතින් ළමයි නන්ද අපිට අඹුල් දුනුත් කඩලා දුන්න ඕන්න. අපි ඒවත් අරගෙන ආවා. ගොඩක් තිබ්බහේ. අපි දැන් යන්නේ මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඊට පස්සේ මම චාර්ජරේට ගහලා නාන්න ගියා. ඒකින්ද මට වීඩියෝ ගන්න බැරි වුණා. දැන් ලෑස්ති වෙලා හැම අපි යන්නේ. එහෙනම් අපි යනවා. බයි. හයි. මම නාලා හැම ආවා. අපි දැන් ආපහු ගෙදර යන්නේ. මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඉතින් මගේ ෆෝන් එක ඕෆ් වුණා. මම චාර්ජරේට ෆෝන් එක ගහලා නාලා අපේ නැන්දා කෑම හදලා තිබ්බා කාලා. දැන් අපි ආපහු නුවර යන්නේ. එහෙනම් මම යනවා. බයි. එහෙනම් ළමයි මම ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් කරන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මම එහෙනම් වෙන දවසක ආපහු එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. බයි.